අද වෙද්දී ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා ඉවරයි. ගමන මිනිස් ජනතාව කියන්නේ මාස 6ට පස් පිටල්ලක් කපලා නැහැ ගමන. ආණ්ඩුවක් ජනාධිපතිනේ පත් වුණාම ඉක්මනින් වැඩ වෙනවා සංවර්ධන විවස්ථාව. මේගොල්ලන්ගේ සැලසුමක් තිබ්බා ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු 300ක් විතර 200 ගණනට 300ක්. හැබැයි කිසිම සංවර්ධනයක් ආරම්භ කරලා නැහැ. ජනතාව කියන්නේ ගමේ කයිවාරුව කියනවා කෙරුවාව නැහැ. බොරුව කියනවා වැඩ නැහැ. එහෙනම් මේ ප්‍රාදේශ සභා මැතිවරණේ අපිට විශ්වාසයක් තියෙනවා. ජනතාව ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. තැකල් ඡන්ද වෙනස් වෙලා තියෙනවා. හමුදාවේ සහෝදරෙක් මට කතා කරලා කිව්වා එමත්තුමා ගිය පාර 99% අපේ කැම්ප් එකේ ඡන්ද මාලිමාවට කිව්වා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ පාර වෙනස් වෙලා තියෙනවා. ඡන්ද විතර බැලබැලු වෙන්නේ. ගිය පාර අපි අවුරුනා මේ පාර අපි පාඩකම් උගන්වනවා. ඒ නිසා යාපෝයි තමුන්නාසල බිල්ලා ඉන්නවා. අලුත් සංවිධායකයෙක්පත් කරලා අපි ගාම්නි මහත්මයා එතුමාගේ නායකත්වයෙන් දක්ෂ අපේක්ෂකාව ඉදිරිපත් කරලා දෙනවා. තමුන්නාස ඉතාමත් ගෞරවයෙන් ඉන්නවා. කැප වෙලා මහන්සි වෙලා 6 වෙනිදාට මේ ආණ්ඩුවේ රතු එළියක් අනිවාර්යයෙන්ම මේ මැතිවරණ ජනතාව රතු එළියක් දෙනවාමයි මේ ආණ්ඩුවට. යාපහුව මහවසා පොල්පිටිගම ප්‍රාදේශ සභාව දෙක පොහොස්තුල ඡන්ද ලබා දීලා ජයග්‍රහණය කරන්න කියලා ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් තමුන්නාසයිලා ඉන්නේ. ඒ සඳහා ඔබතුමාලා යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යන්නේ බොහොම ස්තුතියි.